NC Titan Brake Shoe සියලුම ත්‍රිරෝධ රථ සහ යතුරුපැදි බ්‍රේක් ලයිනර් නිෂ්පාදකයෝ මේඩ් ඉන් ශ්‍රී ලංකා විශ්වාසදායක සේවාව කතා කරන්න 077 520 68 69 077 529 17 95 ඔබේ වාහනයට උසස් තත්ත්වයේ බ්‍රේක් ලයිනර් සොයන්නේ නම් NC Titan Brake Shoe සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිනිරු මැක්ස් ප්ලස් චැනල් එකට. ඔන්න අද 2025 මීට දවස් කීපයකට කලින් රිලීස් වුණු සුපිරිම ආදර කතාවක් අරගෙන ආවා. කතාව ගැන කිව්වොත් එක් පැත්තකින් ඉන්නවා බලවත් දේශපාලනයේ ලේවලම තියෙන පිස්සු පෙම්වතෙක්. එයාගේ ඇස්වල තිබ්බේ බලය වුණාට හදවතේ තිබ්බේ ආදරය. එයාගේ නම ඇහුණත් මුළු ප්‍රාන්තයම බයෙන් ගල් ගැහෙනවා. ඒත් එයාගේ හදවත නතර වෙලා තියෙන්නේ මායාවියකගේ මායාවකට අහු වෙලා. අනික් පැත්තෙන් ඉන්නේ හිතුවක්කාර නිදහස් නිලියක්. එයාගේ හිනාව දැකලා මිනිස්සු හීනමවනවා. එයාට සාර්ථකත්වයටත් වඩා වටින්නේ එයාගේ ආත්මගරුත්වය. ජීවිතේ හරිම අමුතු හන්දියකදී මේ දෙපැත්තේ ඉන්න තරු දෙක මුණ ගැහෙනවා. බිහිසුණු ඒක පාර්ශ්වික ආදරයක් මේ දෙන්නගෙම ජීවිත වෙනස් කරනවා. නිර්මල වෙන්න තිබුණු ආදරයක් ශාපයක් බවට පත්වෙනවා. ඒ කෙල්ල එයාගේ ජීවිතේ වටිනම දේ පවා පූජා කරන්න සූදානම් වෙන තරමේ දරුණු ශාපයක්. අද මම අරගෙන ආවේ මෑතකදි තිරගත වුණු බොලිවුඩ් චිත්‍රපටයක් වන ඒක් දීවානී කී දීවානියාත්. ඒක පාර්ශ්වික ආදරයක් කොයිතරම් භයානක වෙන්න පුළුවන්ද කියන එකට හොඳම උදාහරණයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. අද ෆිල්ම් එකෙත් අවසානය දක්වා අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් අද කතාවට යමු. චිත්‍රපටය පටන් ගනිද්දිම අපි දකින්නේ වික්‍රම් ආදිත්‍ය කියන කෙනාව. එයා බලවත් දේශපාලන පවුලක පුතෙක්. වික්‍රම්ගේ තාත්තා බලවත් දේශපාලනඥයෙක්. හැමෝම එයාට ගොඩක් බයයි. ඒත් වික්‍රම් එයාගේ තාත්තට වඩා වෙනස්. වික්‍රම් තමන්ගේ බලය පාවිච්චි කරලා මිනිස්සුන්ව බය කරලා යටත් කරගෙන ඉන්න උත්සාහ කරනවා. එයා ප්‍රධාන අමාත්‍යවරයා වෙන්න සූදානම් වෙනවා. දැනට ඒ පුටුවේ වෙන කෙනෙක් හිටියත් ප්‍රාන්තයේ සම්පූර්ණ බලය තිබුණේ වික්‍රම් සහ එයාගේ තාත්තාතේ. මුළු දේශපාලනයම තමන්ගේ අතට අරගෙනයි හිටියේ. ඒත් වික්‍රම්ගේ පුද්ගලික චරිතය සම්පූර්ණයෙන්ම වෙනස්. එයා හරිම අවංක සහ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. එයා හැමතිස්සෙම සාමාන්‍ය මිනිස්සුන්ගේ කරදරවලදී උදව් කරනවා. අසාධාරණයට දූෂණයට විරුද්ධව තදින් හිට ගන්නවා. පොඩි ළමයි පවා වික්‍රම්ව තමන්ගේ වීරයා විදිහටයි දකින්නේ. වික්‍රම්ගේ මේ ජනප්‍රියත්වය නිසා සමාජයේ බලවත් ගොඩක් අය එයාට හතුරු වෙලා හිටියා. වික්‍රම් නීති විරෝධී වැඩ කරන්න කැමති වුණේ නෑ. ඒ නිසා ලොකු ව්‍යාපාරිකයන් සහ කොන්ත්‍රාත්කරුවොත් එයා එක හතුරු වුණා. දවසක් එක කොන්ත්‍රාත්කරුවෙක් ඇවිත් එයාට කියනවා ඔයා ප්‍රාන්තයේ මිනිස්සුන්ට ගොඩක් දේවල් හදනවනේ. ඉතින් රජයේ හැම කොන්ත්‍රාත්තුවක්ම මගේ සමාගමට දෙන්න නම් ඔයාට කීයක් දෙන්න ඕනද කියලා. ඒ මිනිස්සයා නීති විරෝධී යෝජනාවක් කරපු නිසා වික්‍රම් කෙලින්ම කියනවා කොන්ත්‍රාත්තුව මම කාට දුන්නත් ඔයාට නම් කවදාවත් දෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කොන්ත්‍රාත්කරුවට තරහ ගිහින් කියනවා බලන්න ඔච්චර උඩඟුකම හොඳ නැහැ කියලා. ඔහු වික්‍රම්ට කෝටි 5000ක යෝජනාවක් කරලා අයෙත් සැරයක් හිතලා බලන්න කියනවා. එතකොට වික්‍රම් කියනවා මම එකපාරක් ගත්ත තීරණය තමයි අන්තිම තීරණය. මම ඉපදෙනකොට ඩොක්ටර් තාත්තට කියලා තිබුණා මාව හරි අම්මව හරි එක්කෙනෙක්ව බේරගන්න කියලා. මගේ තාත්තා අම්මව බේරගන්න කියලායි කිව්වේ. ඒත් මම තීරණය කළා මම මේ ලෝකෙට එනවා කියලා. ඒ නිසා හැමෝගෙම අකමැත්තෙන් වුණත් මම මේ ලෝකෙට ආවා. මම හැමදාම මගේ තීරණවල හිටියා. ඉස්සරහටත් ඉන්නවා. එතනින් එළියට එනකොට වික්‍රම්ගේ සහායකයා සමන්ත් කියනවා කෝටි 5000ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. හිතලා බලන්න තිබුණා. වික්‍රම් කියනවා ගාණ කොච්චර ලොකු වුණත් මාව විකුණන්න බෑ. මම මාව වික්කොත් දවස් අවසානයේ මම ලබන හිතේ සැනසීමත් විකිනිලා යයි. එතකොට සමන්ත් විහිළුවට කියනවා මට නම් හිතෙන්නේ නෑ කාටවත් ඔයාගේ නින්ද නැටි කරන්න පුළුවන් කියලා. ඇත්තටම සමන්ත් වික්‍රම්ගේ සහායකයා වුණාට වික්‍රම් හැමදාම සැලකුවේ තමන්ගේම සහෝදරයෙක් වගේ. ඒ නිසා එයාලගේ සම්බන්ධය හරිම මිත්‍රශීලී. ඊට පස්සේ අපි දකින්නේ ආදා රන්දාවා කියන ජනප්‍රිය බොලිවුඩ් නිලියව. ආදා කොච්චර ලොකු සුපිරි තරුවක්ද කියනව නම් එයා යන හැමතැනම සෙනග පිරෙනවා. ආදාට ඕනම දෙයක් කරන්න පුළුවන් පිස්සු රසිකයොත් හිටියා. ආදා හරිම මෘදු හදවතක් තියෙන කෙල්ලෙක්. හැමෝම එක්ක හොඳින් හිනා වෙලා කතා කරනවා. ඉතින් දවසක් ආදායි
වික්‍රමුයි මේ ජනප්‍රිය දෙන්න එකපාරටම මුණ ගැහෙනවා. එයාලගේ පළවෙනි හමුවීම හරිම වෙනස් විදිහටයි සිද්ධ වුණේ. ඒ ගුවන්තොටුපළකදී. එදා වික්‍රම් කලින් ගුවන්තොටුපළට ගියාම මාධ්‍යවේදීන් ඔක්කොම එයාව වට කරගෙන මැතිවරණය ගැන අහන්න ගත්තා. හරියටම ඒ වෙලාවේ ආදා එතනට ආවා. එයාව දැක්ක ගමන් හැම මාධ්‍යවේදියෙක්ම එයා දිහාට දුවන්න පටන් ගත්තා. මේකෙන් වික්‍රම් පුදුම වුණා. තමන්ගෙන් ප්‍රශ්න අහන්න පිස්සු වැටිලා හිටපු මාධ්‍යවේදීන් එයාව දාලා නිලියක් පස්සේ දුවන එක ගැන එයා පුදුම වුණා. වික්‍රම් බැලුවා කවුද ඒ සුපිරිතරුව කියලා. පළවෙනි දැක්මෙන්ම එයා ආදාට පිස්සු වැටුණා. වික්‍රම්ට ආදාගෙන් ඇස් දෙක අහකට ගන්න බැරි වුණා. ගුවන්තොටුපළේ මාධ්‍යවේදීන්ගේ ලොකු තදබදයක් ඇතිවෙලා තිබුණා. වික්‍රම් මුකුත් නොහිතා ආදාගේ අතින් අල්ලගෙන සෙනඟ මැදින් එයාව ඇතුළට එක්කන් ගියා. ආදා එතකොට වික්‍රම්ට ස්තුති කළා මාධ්‍යවේදීන්ගෙන් බේරගත්තට. එයා කලින් ඉඳන්ම වික්‍රම්ව දැනගෙන හිටියා. ඒත් වික්‍රම් චිත්‍රපට බලන්නේ නැති නිසා එයා ආදාව දැනගෙන හිටියේ නෑ. ආදාගේ වෙලාව ඇවිත් තිබුණු නිසා එයාට වික්‍රම් එක්ක වැඩි වෙලාවක් කතා කරන්න බැරි වුණා. ඒත් ඒ පොඩි වෙලාව වික්‍රම්ව සම්පූර්ණයෙන්ම පිස්සෙක් කළා. එයා දිගටම ආදා ගැනම හිතුවා. ගෙදර ආවට පස්සෙත් වික්‍රම්ගේ තාත්තා මැතිවරණය ගැන වැදගත් දේවල් කිව්වත් වික්‍රම්ගේ ඔළුවේ තිබුණේ ආදා ගැන විතරයි. මේ අතර ආදා ජනප්‍රිය නිලියක් වුණත් එයාට එයාගෙම ප්‍රතිපත්ති තිබුණා. එයා කවදාවත් ඒවට විරුද්ධව වැඩ කළේ නෑ. ආදා තමන්ගේ ආත්මගරුත්වයට තමයි වැඩිම වටිනාකමක් දුන්නේ. ඒ දවස්වල ගොඩක් නිෂ්පාදකයෝ චිත්‍රපටවලට වැඩිහිටියන්ට පමණයි දර්ශන දාන්න හැදුවත් ආදා ලොකු ගණන්වලට ආපු යෝජනා පවා ප්‍රතික්ෂේප කළා. දෙගුණයක් සල්ලි දුන්නත් එහෙම දර්ශනවලට රංගපාන්න කැමති වුණේ නෑ. අනිත් පැත්තෙන් ආදාට පිස්සු වැටිච්ච වික්‍රම් අයෙත් සැරයක් එයාව මුණගැහෙන්න නොයිවසිල්ලෙන් හිටියා. දවසක් වික්‍රම් දැක්කා තමන්ගේ පෝස්ටරයක් උඩ මිනිස්සු ආදාගේ පෝස්ටරයක් කලවනවා. ඒත් ඒකට වික්‍රම්ට පොඩ්ඩක්වත් තරහ ගියේ නෑ. ඒ වෙනුවට ආදාගේ පෝස්ටරේ දැකලා එයාව හම්බවෙන්න තියෙන ආසාව තවත් වැඩි වුණා. වික්‍රම් සමන්තට කිව්වා ඔයා කිව්වනේ මගේ නින්ද නැති කරන්න කාටවත් බෑ කියලා. ඒත් මේ කෙල්ල මගේ නින්ද නැති කරලා. හොයලා බලන්න මේ සතියේ ආදාගේ දිනදර්ශනය නිදහස්ද කියලා. එහෙමනම් මීටිං එකක් දාන්න. සමන්තට ආදාගේ දිනදර්ශනයේ ඉඩක් හොයාගන්න බැරි වුණාම සතියක යාගේ හැම වැඩක්ම අවලංගු කරවලා වික්‍රම් වෙනුවෙන් මීටිං එකකට ආරාධනාවක් යවුවා. මේ අතර ආදාගේ සහායිකාව එයාට කිව්වා හරිම අමුතු විදිරට එයාගේ සතියක වැඩ ඔක්කොම කැන්සල් වෙලා ඒ වෙනුවට වික්‍රමාදිත්‍යගෙන් අලුත් ආරාධනාවක් ඇවිත් කියලා. මේක අහලා ආදත් ටිකක් පුදුම වුණා. එතකොට එයාගේ සහායිකාව කිව්වා වික්‍රම් ඉන්දියානු හමුදාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පටන් අරන් හැම මාසෙම ප්‍රසිද්ධ කෙනෙක්ව හමුදා කඳවුරකට ගෙනියනවා එයාලව දිරිමත් කරන්න සහ විනෝද කරවන්න. ඒ වැඩසටහන පටන් ගණ්ඩ එයාට ආදාගේ ඕනෙලු. හැමදේම අහලා ආදා ඇහුවා වික්‍රම ආදිත්‍ය ගැන ඔයා මොනවද දන්නේ කියලා. සහායිකාව කිව්වා මම දන්නේ එයා බෑ කියන වචනේ අහන්න කැමති නෑ කියන එක විතරයි. කවුරුත් එයාට කවදාවත් බෑ කියලා නෑ. මේක අහපු ආදා කිව්වා එහෙනම් මගේ පැත්තෙන් දැන්ම වික්‍රම්ට මේ වැඩේට බෑ කියන්න. ආදාගේ සහායිකාව බෑ කිව්වම සමන්ත් ඒක වික්‍රම්ට කිව්වා. වික්‍රම් කිව්වා ආදාව නම් මම හම්බ වෙනවමයි. මේ සැරේ වෘත්තීය මට්ටමෙන් නෙවෙයි පුද්ගලික මුණගැහීමක් ලෑස්ති කරන්න. සමන්ත් ඒක කළා. ඊට පස්සේ ආදා වික්‍රම හම්බ වෙන්න ආවා. එයා වික්‍රම්ට කිව්වා මම ඔයාට බෑ කිව්වේ මගේ පුද්ගලික හේතු නිසා. මම දන්නේ නෑ ඔයාගේ අරමුණ මොකද්ද කියලා. ඒත් මේ වැඩසටහනෙන් ඉන්දියානු හමුදාවත් එක්ක ෆොටෝ අරගෙන ප්‍රචාරයක් ගන්න එක මට නම් බොරුවක් වගේ පේන්නේ. ඒ නිසා මම ඒවට කැමති නෑ. එතකොට වික්‍රම් ඇත්ත පිළිගත්තා. මම මේක කරන්න හැදුවේ මැතිවරණයට කලින් හොඳ ප්‍රතිරූපයක් හදාගන්න. ඒත් ඔයා ඒකට අකමැති නම් මම ඔයා කැමති විදිහට හැමදේම ලෑස්ති කරන්නම්. ඔයා වැඩසටහනට එන්න කැමති නම් එතන කැමරා තියෙන්නේ නෑ කිසිම ප්‍රචාරයක්වත් වෙන්නේ නෑ. ඒක අහලා ආදා කැමති වුණා. ඊට පස්සේ එයාලා වැඩසටහනට යන්න පිටත් වුණා. මුලින්ම එයාලා කාශ්මීරයේ ජම්මු වලට ගියා. මුළු ගමන පුරාවම වික්‍රම් බලාගෙන හිටියේ ආදා දිහා. එයා ආදා ගැන හීන ලෝකෙක අතරමං වෙලා හිටියේ. වික්‍රම් ආදාට මුළු හදවතින්ම ආදරය කරන්න පටන් අරන් තිබුණා. කොහොම හරි හමුදා කදවරට ගියාට පස්සේ එයාලා සොල්දාදුවන් එක්ක කතා කළා. වික්‍රම් සහ ආදා සොල්දාදුවන්ගේ විවිධ ප්‍රශ්නවලට උත්තර දුන්නා.
එක සොල්දාදුවෙක් දෙන්නටම කිව්වා මාරුවෙන් මාරුවට රංගපාලා පෙන්නන්න කියලා. ඒ කියන්නේ ආදා වික්‍රම් වගේ කතාවක් පවත්වන්න ඕන, වික්‍රම් ආදා වගේ රඟපන්න ඕන. එතනදී ආදා හරිම ලස්සනට වික්‍රම්ව අනුකරණය කරලා කතාවක් කළා. ඊළඟට වික්‍රම්ගේ වාරේ. වික්‍රම් මුලින් බෑ කිව්වත් හැමෝගෙම ඉල්ලීම නිසා ආදා එක්ක ආදර ජවනිකාවක් රඟපන්න කැමති වුණා. වික්‍රම් දන ගහලා ආදාට ආදරේ ප්‍රකාශ කළා. එතනදී වික්‍රම් තමන්ගේ හිතේ තිබුණු හැම හැඟීමක්ම ආදා ඉස්සරහ කිව්වා. මේවා කියද්දි වික්‍රම් හුඟක් සංවේදී වුණා. එයාගේ ඇස්වලට කඳුළුත් ආවා. එතකොට ආදා ඇතුළු එතන හිටපු හැමෝම වික්‍රම්ගේ රඟපෑමට ගොඩක් ප්‍රශංසා කළා. ඒත් කවුරුත් තේරුම් ගත්තේ නෑ වික්‍රම් ඇත්තටම රඟපෑවේ නෑ කියලා. එයා කිව්ව හැමදේම කිව්වේ හදවතින්මයි. පහුවෙනිදා හමුදා නිලධාරීන් දෙන්නෙක් ආදාටයි වික්‍රම්ටයි මුළු කඳවුරම පෙන්නුවා. ඒ වෙලාවේ එකපාරටම සර්පයෙක් ආවා. මේක දැකලා එක නිලධාරියෙක් ආදාව උස්සලමගේ අයින් කරලා සර්පයගෙන් බේරගත්තා. ඒත් ඒ නිලධාරියා ආදාට එහෙම අත තිබ්බ එකට වික්‍රම්ට හොඳටම තරහ ගියා. එයා හැමෝම ඉස්සරහා ඒ නිලධාරියාව පැත්තකට ඇදලා දාලා කෑ ගැහුවා මගේ ආදාට අත තියන්න ඔයාට කොහෙන්ද හයියක් කියලා. එතකොට නිලධාරියා සර්පයව පෙන්නලා කිව්වා මම එයාව සර්පයගෙන් බේරගත්ත විතරයි කියලා. වික්‍රම් එතකොට තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන සමාව ඉල්ලුවා. ඒත් මේ සිදුවීමෙන් පස්සේ ආදා තේරුම් ගත්තා වික්‍රම් එයා ගැන ඕනවට වඩා හිතනවා කියලා. ඒක ආදාට හොඳක් වුණේ නෑ. ඒ නිසා එයා ඒ වෙලාවෙම කාමරේට ගිහින් එයාගේ සහායිකාවට කෝල් කරලා ආපහු එන්න ටිකට් බුක් කරන්න කිව්වා. ඒ වෙලාවේ වික්‍රම් එතනට ආවා. වික්‍රම් ආදාට කිව්වා විශ්වාස කරන්න මට ප්‍රශ්නයක් ඇති කරන්න ඕන වුණේ නෑ. මට ඕන වුණේ ඔයා මගේ හැඟීම් දැනගන්නවට. ඒත් මේ විදිහට දැනගනී කියලා මම හිතුවේ නෑ. මම ඇත්තටම ඔයාට ගොඩක් ආදරේ. ආදා මොනවහරි කියන්න හදනකොටම වික්‍රම එයාව නවත්තලා කිව්වා ඔයා බය වෙන්න එපා බැන්දට පස්සෙත් ඔයාට කලින් වගේම වැඩ කරන්න පුරුවම්. මම ඔයාගේ වෘත්තියට බාධා කරන්නේ නෑ. ආදාට දැන් තරහ ගිහින් කිව්වා ඔයාව බඳින එක පැත්තකට තියමු මගේ හිතේ ඔයා ගැන එහෙම කිසිම හැඟීමක් නෑ. මම ඔයාට ආදරේ නෑ. වික්‍රම් ආදාගේ කතාව ගණන් නොගෙන කිව්වා. මෙහෙන් ගියාම අපි අපේ කසාදේ ලෑස්ති කරමු. ආදා තවත් තරහින් කිව්වා ඔයාට ඇහුන්නේ නැත්ත මං කියපු දේ. වික්‍රම් කිව්වා මම කාගෙවත් කතා අහන්නේ නෑ. මම ගන්න තීරණය තමයි අන්තිම එක. එතකොට ආදා කිව්වා ඔයාට ඇත්තදම පිස්සු හැදිලා. වික්‍රම් කිව්වා ඕ මට ඔයා නිසා පිස්සු. අපේ කසාදේ වෙනවමයි. ඔයා වෙඩින් එක දවසට රතු සාරියක් අඳින්න ඕන. එයාගේ පිස්සුව දැකලා ආදා තවත් කතා කළේ නෑ. ඊට පස්සේ එයාලා මුම්බයි වලට ආවා. මුම්බයි ආපු ගමන් වික්‍රම් කසාදෙට ලෑස්ති වෙන්න පටන් ගත්තා. එයා තෑගි ගොඩක් අරගෙන ආදාගේ ගෙදර ගියා. ආදාගේ දෙමව්පියෝ මේව දැකලා පුදුම වෙලා ඇහුවා මේ මොනවද? ඇයි මේව ගෙනාවේ කියලා. එතකොට වික්‍රම් කිව්වා ඇයි ආදා ඔයාලට මුකුත් කිව්වේ නැද්ද? අපි බඳින්නයි යන්නේ. හරියට මේ වෙලාවේ ආදා කාමරෙන් එළියට ආවා. වික්‍රම් ආදාට වෙඩින් කාඩ් ගොඩක් පෙන්නලා කිව්වා මෙතනින් එකක් තෝරන්න. මම මාසයක් ඇතුළත හැමදේම ලෑස්ති කරන්නම්. ඊට පස්සේ වික්‍රම් මුද්දක් අරගෙන ආදාට දාලා ඒ වෙලාවෙම විවාහ ගිවිසගැනීම කරන්න හැදුවා. ඒත් ආදා හොඳටම තරහ ගිහින් වික්‍රම්ට එළියට යන්න කිව්වා. එතකොට වික්‍රම ආදාගේ තාත්තට කිව්වා ඔයාගේ දුවට ටිකක් තේරුම් කරලා දෙන්නකෝ. එයා ඔයාගේ කීම අහක දාන එකක් නෑ. ආදාගේ තාත්තා කිව්වා මගේ දුව අකමැති තැනක එයාට තේරුම් කරලා දෙන්න දෙයක් නෑ. ඔයා යන්න. එතකොට වික්‍රම් කිව්වා මම මෙහෙට ආවේ කසාදයක් යෝජනා කරන්න නෙවෙයි. මම ආවේ දුවව වෙඩින් යටට ලෑස්ති වෙන්න කියන්න. මේක කියලා වික්‍රම් ගියා. ආදායි වික්‍රමුයි දෙන්නම ප්‍රසිද්ධ චරිත නිසා ආදා වික්‍රම්ව ප්‍රතික්ෂේප කරපු එක මාධ්‍යවලට ගියා. වික්‍රම්ගේ ආධාරකරුවෝ තරහ ගිහින් ආදාගේ චිත්‍රපට පෙන්නපු හැම සිනමාහලක්ම කඩලා දැම්මා. මේ සිද්ධියෙන් පස්සේ කිසිම අධ්‍යක්ෂකවරයෙක් ආදා එක්ක වැඩ කරන්න කැමති වුණේ නෑ. රෝගත කිරීම් කර කර හිටපු චිත්‍රපටයකිනුත් ආදාව අයින් කළා. මේ හැමදේම වුණේ වික්‍රම් නිසා. ඒ නිසා ආදා වික්‍රම් එක්ක කතා කරන්න කෙලින්ම යාගේ ගෙදර ගියා. ආදා වික්‍රම්ගේ ගෙදරට ගිය ගමන්ම එයාව මල් දීලා පිළිගත්තා. ඒ විතරක් නෙවෙයි ආදා පළවෙනි වතාවට වික්‍රම්ගේ ගෙදර ආපු නිසා ගෙට ගොඩවදින චාරිත්‍රයට වික්‍රම් අලතා සහ කලයක් පවා ලෑස්ති කරලා තිබුණා. මේව දැකලා ආදා පුදුම වුණාම වික්‍රම් කිව්වා මම දැනගෙන හිටියා ඔයා කවදා හරි මේ ගෙදරට එනවා කියලා. ඒ නිසා කලින්ම හැමදේම ලෑස්ති කළා. ආදා මුකුත් කියන්න කලින් වික්‍රම් එයාට මුළු ගෙදරම පෙන්වන්න පටන් ගත්තා. වික්‍රම් එක කාමර පෙන්නලා කිව්වා මේ කාමරේ අපි ඉන්නවා.
මේ කාමරේ අපේ ළමයි ඉන්නවා. මම ඔයා වෙනුවෙන් හැමදේම සරසලා තියෙන්නේ. වික්‍රම් පිස්සෙක් වගේ හැසිරෙන්න පටන් ගත්තා. ආදා එතකොට තරහින් කිව්වා මේවා කරලා ඔයාට කවදාවත් මගේ විට දිනාගන්න බෑ. ඔයාගේ ගෙදර මොනව තිබුණත් මම කවදාවත් ඔයාගේ ගෙදරට එන්නේ නෑ. මගේ උත්තරය කලිනුත් බෑ, ඉස්සරහටත් බෑ. මේක කියලා ආදා ගියා. පහුවෙනිදා ආදාගේ අම්මා ආදාගේ නංගිව ඉස්කෝලෙන් ගන්න ගියාම දැක්ක මිනිස්සු කීප දිනෙක් ඉස්කෝලේ එළියේ ඉඳන් එයාලව ෆලෝ කරනවා. එයාලා හිතුවේ වික්‍රම් එයාලා පස්සෙන් මැරෙව එවලා කියලා. ඒ නිසා ගෙදර ඇවිත් එයාලා ආදාට හැමදේම කියලා බයෙන් අඬන්න පටන් ගත්තා. මේක අහලා ආදාට හොඳටම තරහ ගියා. එයා දන්නවා වික්‍රම් හරිම බලවත් කෙනෙක් කියලා. ඒ නිසා හැමතැනම පැමිණිලි කරලා වැඩක් නෑ කියලා එයා කෙලින්ම ප්‍රධාන අමාත්‍යවරයව මුණගැහෙන්න ගියා. ඒ වෙලාවේ ප්‍රධාන අමාත්‍යවරයා කොමසාරිස් එක්ක මීටිං එකක හිටියේ. ආදා බලෙන්ම වගේ කාමරේක ඇතුල් වුණා. ආරක්ෂකයෝ එයාව නවත්තන්න හැදුවත් ප්‍රධාන අමාත්‍යවරයා කිව්වා ඔයා දන්නේ නැද්ද එයා කවුද කියලා. එයාව කවදාවත් නවත්තන්න එපා. ඊට පස්සේ ආදා ප්‍රධාන අමාත්‍යවරයාට වික්‍රම්ට විරුද්ධව මොනව හරි කියන්න හදනකොටම එයා ආදාට නෑනා කියලා කතා කරලා කිව්වා මම දැනගෙන හිටියා ඔයා එනවා කියලා. වික්‍රම් අයියා මට ඔයා ගැන කිව්වා. මාසයක් ඇතුළත ඔයාලගේ කසාදෙනේ. මේක අහලා ආදා පුදුම වුණා. එයාට තේරුණා වික්‍රම්ව එයා හිතුවටත් වඩා බලවත් කියලා. එතනට වික්‍රම් ආවා. වික්‍රම්ව දැක්ක ගමන් ප්‍රධාන අමාත්‍යවරයා පුටුවෙන් නැගිට්ටා. ඊට පස්සේ කොමසාරිසුයි ප්‍රධාන අමාත්‍යවරයයි දෙන්නට කතා කරන්න දීලා වෙන කාමරයකට ගියා. එතනදී ආදා වික්‍රම් එක්ක තරහින් කිව්වා මගේ අම්මයි නංගී පස්සෙන් මැරයෝ එවන්න ඔයාට කුහෙන්ද හයියක්. ඇයි ඔයා එයාලව බය කරන්න හදන්නේ? එතකොට වික්‍රම් කිව්වා ඔයාට වැරදිලා. මම එයාලව බය කරන්න මැරයෝ එවුවේ නෑ. එයාලව ආරක්ෂා කරන්න ආරක්ෂකයෝ එවුවේ. මේ නගරේ මට හතුරු ගොඩක් ඉන්නවා. මට රිද්දන්න කවුරු හරි ඔයාට පවුලට කරදර කරනවට මම කැමති නෑ. මේක අහලා ආදා අත් දෙක එකතු කරලා කිව්වා කරුණා කරලා මේවා නවත්තන්න. එතකොට වික්‍රම් ආදා ඉස්සරහා දන ගහලා අත් දෙක එකතු කරලා කිව්වා ඔයා එකපාරක් හා කියන්න. මම ජීවිත කාලෙම ඔයා කියන විදිහට ඉන්නම්. ඒත් ආදා වික්‍රම්ව ගණන් නොගෙන නැගිටලා ගියා. ඊට දවස් කීපයකට පස්සේ ආදාගේ තාත්තට කොලේජ් එකේදී නරක සිදුවීමකට මුහුණ දෙන්න වුණා. ආදාගේ තාත්තා කොලේජ් එකේ මහාචාර්යවරයෙක්. එදා එයා වැදකට විදුහල්පතිගේ කාමරයට ගියාම දැක්කා කොලේජ් එකේ පියන් කෙනෙක් ප්‍රශ්න පත්‍ර හොරකම් කරනවා. ඒ පියන් වර්කර්ස් පාර්ටියේ සමාජිකයෙක් නිසා එයා තවත් කීප දෙනෙක් එකතු කරගෙන කොලේජ් එක ඉස්සරහා උද්ඝෝෂණයක් පටන් ගත්තා. තත්ත්වය කොච්චර නරක වුණාද කියනවනම් විදුහල්පති ආදාගේ තාත්තටම කිව්වා පියන්ගෙන් සමාව අරගෙන ප්‍රශ්නේ ඉවර කරගන්න කියලා. වෙන කරන්න දෙයක් නැතුව ආදාගේ තාත්තා පියන්ගෙන් සමාව ඉල්ලුවා. ඊට පස්සේ ඒ පියනුයි එයාගේ කට්ටියයි ආදාගේ තාත්තට හොඳටම ගහලා මූණේ තීන්තත් ගෑවා. වික්‍රම් මේක දැනගත්තම ඒ පියන්ව බෙල්ලෙන් අල්ලගෙන ආදාගේ තාත්තා ළඟට ගෙනල්ලා එයාගේ කකුල් අල්ලලා සමාව ගන්න කිව්වා. වික්‍රම් කියපු විදිහටම ඒ පියන් ආදාගේ තාත්තගේ කකුල් අල්ලලා සමාව ඉල්ලුවා. ඒත් ආදාගේ තාත්තා එයාට සමාව දුන්නේ නෑ. ඒ වෙනුවට හිතුවේ මේ හැමදීම වුණේ වික්‍රම්ගේ අනුදැනුම මට කියලා. පව් එයාගේ අවුරුදු ගානක ගෞරවයයි වෘත්තියයි දූවිල්ලට ගියා. ආදාත් හිතුවේ වික්‍රම් තමයි මේවා කෙරෙව්වේ කියලා. ඒ නිසා එයා වික්‍රම්ට හොඳටම අපහාස කළා. ඒත් වික්‍රම් කිව්වේ එකම දියයි. මගේ ආදරේ නාමයෙන් දිවුරල කියන්නේ මම මේවා කළේ නෑ. වික්‍රම් ගියාට පස්සේ ආදාගේ තාත්තා ආදාට කිව්වා මීට වඩා හොඳයි ඔයා එයාව බැන්දනම් අඩුම ගානේ මට මේ දේ දකින්න වෙන්නේ නෑ. තාත්තගේ කතාවෙන් ආදාට ගොඩක් දුක හිතුණා. වික්‍රම් නිසා ආදාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා තිබුණා. ඒ නිසා ආදා තීරණය කළා වික්‍රම්ට හොඳ පාඩමක් උගන්වන්න. පහුවෙනිදා වික්‍රම් දේශපාලන වැඩසටහනකට ගියා. එයා වේදිකාවට නැගලා කතාව පවත්වද්දිම ආදා රතු සාරියක් ඇඳගෙන එතනට ආවා. එයා කෙලින්ම වේදිකාවට ගියා. එයාව දැකලා වික්‍රම් මයික් එක අතෑරියා. ඊට පස්සේ ආදා එතන හිටපු සෙනගට කතා කරලා කිව්වා මේ වික්‍රම් ආදිත්‍යව ඔයාලා දෙවියෙක් වගේ සලකන්නේ. එයා වෙනුවෙන් උගුර කඩාගෙන සටන් පාට කියන්නේ. ඒ වික්‍රම් ආදිත්‍ය මට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. කොච්චර ආදරේද කියනවනම් මාව ලබාගන්න සිනමාහල් කඩලා මගේ චිත්‍රපට ඔක්කොම නැවත්තුවා.
මගේ පවුලේ හැමෝගෙම ජීවිත කනගාටුදායක කළා. එයාලගේ ගෞරවය දූවිල්ලද දැම්මා. Tamanගේ බලය පාවිච්චි කරලා හැම අතින්ම මාව යටපත් කළා. මට එයාට ආදරය කරන්නම වෙන විදිහට. ඒත් එයාට එක දෙයක් වැරදුනා. එයා කෙල්ලෙක්ගේ ශක්තිය සුළුවෙන් ටැකුවා. දැන් මම පෙන්නෙන්නම් කෙල්ලෙක්ට මොනවද කරන්න පුරුවන් කියලා. ඊට පස්සේ ආදා හැමෝම ඉස්සරහ ප්‍රකාශ කළා තව සතියකින් දසරා උත්සවය. දසරා දවස වෙද්දි කවුරු හරි වික්‍රම්ව මරලා දැම්මොත් මම ඒ කෙනත් එක්ක එක රැයක් ගත කරනවා. මේක අහලා වික්‍රම්ගේ ඔළුවට අහස කඩාගෙන වැටුණා වගේ වුණා. ආදා වික්‍රම්ගෙන් පලිගන්න තමන්ගේ මුළු ගෞරවයම නැති කරගන්නී කියලා වික්‍රම් කවදාවත් හිතුවේ නෑ. එයාගේ ආධාරකරුවත් ආදාට තරහ ගිහින් ගහන්න පැන්නත් පොලිසිය එයාලව නැවත්තුවා. තමන්ගේ ප්‍රකාශය කරලා ආදා යන්න ගියා. ඒත් යන්න කලින් එයා වික්‍රම් ඉස්සරහ පොරොන්දු වුණා එයාගේ අවසානය දැකලම පස්ස බරනවා කියලා. ආදාගේ ප්‍රකාශය නිසා මුළු රටම කැළඹුණා. සමහරු එයාට සහයෝගය දුන්නා, තවත් අය එයාට නරක වචන කිව්වා. මේ අතරදි ප්‍රධාන අමාත්‍යවරයයි කොමසාරිසුයි ආදා එක්ක කතා කරන්න ගියා. ඒත් ආදාගේ හැසිරීම දැකලා එයාලට කටක් කරින්නවත් හයියක් තිබුණේ නැහැ. ආදා කොමසාරිස්ට ටිකක් උත්ප්‍රාසයෙන් කිව්වා අද දුවට සෙල්ෆියක් ගන්නෙ නැද්ද කියලා. ඒත් කොමසාරිස් උත්තර දුන්නේ නැහැ. ඒ අතරේ එතනට වික්‍රම් ආවම ප්‍රධාන අමාත්‍යවරයයි කොමසාරිසුයි එතනින් ගියා. ඊට පස්සේ වික්‍රම් ආදාට කිව්වා මුළු රටක් ඉස්සරහා මේ විදිහට තමන්ගේ ගෞරවයට අපහාස කරගත්තද. එතකොට ආදා කිව්වා කෙල්ලෙක්ගේ ගෞරවය කොච්චරද කියලා තීරණය කරන්න ඔයාට අයිතිය දුන්නේ කවුද? ඔයාට ඔයාගේ බලය ගැන ලොකු අහංකාරයක් තියෙනව නේද? ඒත් ඔයා දන්නේ නැතුව ඇති ආදාගේ ආත්ම ශක්තිය ඉස්සරහා ඔයාගේ බලය මුකුත් නැහැ. ඔයාගේ රසිකයෝ ඉන්නේ මේ ප්‍රාන්ති විතරයි. මගේ රසිකයෝ මුළු රටින්ම ඉන්නවා. මරණය කොහෙන් එයිද කියලාවත් ඔයාට තේරෙන්නේ නැහැ. මේ බොඩිගාඩ්ලව අරන් කැරකිනව නේද? කවුද දන්නේ එයාලගෙන් කී දෙනෙක් රැට වයිෆ් ළඟ නිදාගෙන මංගන හිතනවද කියලා. එයාගේ කතාව අහලා වික්‍රම්ට ලොකු ලැජ්ජාවක් ඇති වුණා. එයාව ඈඩ් කරන්න ආදා මෙච්චර පහත් තත්වයකට වැටෙයි කියලා එයා හිතුවේ නැහැ. එයා සංවේදී වෙලා ඇහුවා ඔයා නාඳුනන කෙනෙක් එක්ක රැගත කරන්න කැමති ඒත් මාත් එක්ක ජීවිත කාලෙම ඉන්න බැරිද? ආදා එතකොට කිව්වා බෑ මොකද ඒක මගේ කැමැත්ත. හොඳ වුණත් නරක වුණත් මම මගේ කැමැත්තට මුල් තැන දෙනවා. එතකොටත් වික්‍රම් මෘදු හඬින් එයාව තේරුම් කරවන්න හැදුවා. බලන්න ඔයාගේ රසිකෙක් මට මරන්න ආවත් එයාත් පන පිටින් ඉන්නේ නැහැ. මට පහර දුන්න ගමන් මගේ මිනිස්සු එයාව මරලා දානවා. ඒ ගැන හිතුවද? එතකොට ආදා කිව්වා හරියටම හරි. ඒක තමයි මගේ ප්ලෑන් එක. ඔයාව මැරුවට පස්සේ ඔයාගේ මිනිස්සු එයාවත් මරලා දානවා. එතකොට මට කාත් එක්කවත් රැගත කරන්න වෙන්නේ නැහැ. එයාගේ කතාව අහලා වික්‍රම්ගේ කකුල් දෙක යටින් පොළව කඩාගෙන යනවා වගේ දැනුණා. එතකොට ආදා කිව්වා ඔයා දැන් තර්කානුකූලව හිතනවා ඇති. ඒත් මට පිස්සු වැටිච්ච මගේ රසිකයෝ එහෙම හිතන එකක් නැහැ. එයාලා මාව ලබා ගන්න ඕනම සීමාවක් පහු කරනවා. මේක කියලා ආදා එතනින් ගියා. වික්‍රම් කෙලින්ම සිනමා හලකට ගියා. මුළු හෝල් එකම තනියම බුක් කරලා ආදාගේ චිත්‍රපටයක් බලන්න පටන් ගත්තා. ඒ එක්කම තරහටයි දුකටයි බෝතල් පිටින් බිව්වා. ඒත් එයාගේ මුරණ්ඩුකම අඩුුනේ නෑ. තරහට බෝතලයක් බිඳගත්තම එයාගේ අත කැපුණා. ඒක දැකලා සමන් දුවගෙන ඇවිත් එයාව පාලනය කළා. එයා වික්‍රම්ව අල්ලගෙන එළියට යනකොට වික්‍රම්ගේ බොඩිගාඩ් කෙනෙක් කිව්වා මම සර්ව කවදාවත් මෙහෙම දුකින් ඉන්නව දැකලා නෑ. හරිම දුකයි. ඒක අහලා තව බොඩිගාඩ් කෙනෙක් කිව්වා ඔයා මොනව කිව්වත් ආදානම් මාර කෑල්ල. දැක්කම හිතේ ෆීලිංග්ස් එනවා. එයා වෙනුවෙන් ඕන කෙනෙක්ට පිස්සු හෙදෙන්න පුළුවන්. මේ කතාව වික්‍රම්ට ඇහුණා. එයා තරහින් ඒ බොඩිගාඩ්ට හොඳටම ගැහුවා. එයා ඒ කොල්ලව මරලම දානවා වගේ. ඒ තත්වය දරුණු වෙන්න කලින් සමන්ත් ගිහින් එයාව පාලනය කරන්න හැදුවා. වික්‍රම් තරහට එයාවත් තල්ලු කළා. ඒත් පස්සේ එයාම සමන්ත්ව අල්ලගත්තා. එයාට රිද්දුවට සමන්ත්ගෙන් සමාව ඉල්ලන්න පටන් ගත්තා. එයා මෙච්චර කඩාවැටිලා ඉන්නව දැකලා සමන්තටත් ගොඩක් දුක හිතුණා. එයා අඬ වික්‍රම්ගෙන් ඇහුවා ඒ එට කෙල්ලෙක් නිසා ඔයා ලී කඳුළුයි දැකම හලනවා. එයාගේ මොකක්ද තියෙන විශේෂත්වය? එතකොට වික්‍රම් කිව්වා දෙවියෝ මිනිස්සුන්ව මවද්දී හැමෝටම මොකක් හරි විශේෂත්වයක් දෙනවා. ඒත් එයා ආදාව මැව්වේ ඒක යාගේ විශේෂත්වය. කතාව අහලා සමන්ත් තවත් සංවේදී වුණා. කෙනෙක්ට තව කෙනෙක්ට මෙච්චර පිස්සුවෙන් වගේ ආදරය කරන්න පුරුවන් කියලා වික්‍රම්ව දැක්කේ නැත්නම් එයා තේරුම් ගන්නේ නෑ. ඊට පස්සේ වික්‍රම් ඒ විරිමතින්ම කාර් එක අරගෙන ගියා. සමන්තුත් එක්ක හිටියා.
එයා වික්‍රම්ව පාලනය කරන්න ගොඩක් හැදුවා. අනතුරක් නොවෙන්න. ඒත් වික්‍රම් නැවතුනේ නෑ. කොහොම හරි එයා ආදාගේ ලොකු බිල්බෝඩ් එකක් ඉස්සරහට ගියා. ඒකේ තිබුණු ආදාගේ පින්තූරේ දිහා බලාගෙන වික්‍රම් අඬ අඬා කිව්වා මගේ කරුමේ බලන්න. ඔයා මට මෙච්චර ළඟින් ඒත් මට ඔයාව අල්ලන්න බෑ. මම මගේ කරගන්න හදන කෙනාගේ පින්තූරේ ඇරෙන්න වෙන මොකුත් මට ලැබුණේ නෑ. ඔයා කොහොමටවත් මට ආදරය කරන්න කැමති නෑ. මම කොච්චර හැදුවත් ඔයාට වෛර කරන්නත් බෑ. මම මොනවද කරන්නේ? මේවා කියා එයා සමන්ත්ව බදාගෙන මහ හයියෙන් අඬන්න පටන් ගත්තා. වික්‍රම්ගේ මේ තත්ත්වය දැකලා සමන්ත්ගේ හිතත් කෑලි කෑලිවලට කැඩිලා ගියා. ඒත් එයාට කරන්න දෙයක් තිබුණේ නෑ. පහුවෙනිදා වික්‍රම් ගාන්ධි ජයන්ති උත්සවයකට ගියා. සමන්ත් එයාට එහෙ යන්න එපා කිව්වත් වික්‍රම් ඇහුවේ නෑ. එයා කිව්වා මම බය වෙලා පස්සට ගියොත් ලෝකෙ මගේ ඒ බය මතක තියාගනී. මම අද හයියෙන් ඉඳලා මැරුණත් ලෝකෙ මාව හැන්නදාම මතක තියාගනී. සමන්ත් ඊට පස්සේ කතා කළේ නෑ. වික්‍රම් වේදිකාවට ගිහින් ගාන්ධි ජයන්තියකට ලස්සන කතාවක් කළා. කතාව ඉවර වෙලා එයා ගාන්ධි පිළිමෙරෙද්ද අයින් කරන්න යද්දිම ඉස්සරහින් හිටපු කෙනෙක් එයාට වෙඩි තිබ්බා. වාසනාවට වෙඩිල්ල වෙදුනේ අතට. ඒත් එක්කම වික්‍රම්ගේ මිනිස්සු ඒ ප්‍රහාරකයව අල්ලගෙන හොඳටම ගැහුවා. ඒ වෙනකොට සමන්ත් වික්‍රම්ව ඉස්පිරිතාලෙට අරන් ගිහින් බෙහෙත් කරලා ගෙදර එක්කන් ආවා. ගෙදර ඇවිත් වික්‍රම් දැක්කා ආදා එයා එනකම් බලාගෙන ඉන්නවා. වික්‍රම් අතින් හැමෝටම යන්න කියලා සංඥා කළා. එතකොට ආදා කිව්වා ඔයා වෙඩින් කාඩ් වලට ඔප්ෂන් 5ක් ගෙනාවා. මමත් පින්තූර 5ක් ගෙනාවා. කියන්න ඔයාගේ මරණයෙන් පස්සේ පත්තරේ දාන්න මොන පින්තූරෙද තෝරගන්නේ? එයාගේ කතාව අහලා වික්‍රම්ට ගොඩක් දුක හිතුණා. ඒත් එයා නිශ්ශබ්දව හැමදේම දරාගත්තා. ආදා එයාට අවයව දන් දීමේ ෆෝම් එකක් ගෙනත් දීලා තිබුණා. වික්‍රම් මැරුණට පස්සේ එයාගේ අවයව දන් දෙන්න. ජීවත් වෙලා ඉද්දි මිනිස්සුන්ට ප්‍රශ්නමයි ඇති කළේ. මැරුණට පස්සෙවත් එයාගේ අවයව කාට හරි ප්‍රයෝජනවත් වෙයි. එයාලගේ මේ කතාව මැද්දට සමන්ත් ඇවිත් කිව්වා එයාලා ඇවිත් අයියා. වික්‍රම එයාලට ඇතුළට එන්න කිව්වා. වයසක යුවලක් එයාව හම්බ වෙන්න ඇවිත්. වික්‍රම එයාලට කිව්වා මම ඔයාලගේ පුතාට පොරොන්දු වුණා. ඒ නිසා අද ඉඳන් ඔයාලගේ සම්පූර්ණ වගකීම මගේ. ඒක අහලා ඒ යුවල සතුටු වෙලා වික්‍රම්ට ස්තුති කරලා ගියා. ඒත් මේවා දැකලා ආදා ටිකක් ව්‍යාකූල වුණා. එතකොට සමන්ත් කිව්වා සමා වෙන්න. ඒත් අද එක දෙයක් කියන්නම ඕන. ඔයා දැකපු ඒ දෙන්න කවුද දන්නවද? ඒ වික්‍රම් අයියට පහර දුන්නේ කොල්ලගේ දෙමව්පියෝ. ඔයා දන්නේ නැතුව ඇති වික්‍රම් අයියා ඒ ප්‍රහාරය එයාමයි සැලසුම් කළේ. කෙටියෙන් කිව්වොත් ඒක ආදාගේ රසිකයන්ට ආදර්ශයක්. ඒ වැඩේ නිසා ඒ කොල්ලට හානියක් වුණු නිසා වික්‍රම් එයාගේ පවුලේ සම්පූර්ණ වගකීම බාරගත්තා. ඊට පස්සේ වික්‍රම් ආදාට කිව්වා ඔයා ඔයාගේ වෛරය නිසා මුළු රට ඉස්සරහ විහිළුවක් වුණා වගේම කවදා හරි දවසක මුළු රටම මගේ ආදරය ගැන ගුණගායයි. මුළු රටම අපේ වෙඩින් එකට එන්න ආස වෙයි. ඒත් එක දෙයක් මතක තියාගන්න. ඔයාගේ ආදරය නැතුව මම වේදනාවෙන් මැරෙද්දිත් ඔයාගේ හිත මේ වගේම ගලක් වෙලා තියෙන්න ඕන. ඔයාගේ ඇස්වලට එක කඳුළු බිඳුවක්වත් එන්න එපා. මොකද ඔයාගේ ඇස්වල කඳුළු මගේ ආත්මෙටවත් දරාගන්න බෑ. එයාගේ කතාව අහලා ආදා තරහින් එතනින් ගියා. පහුවෙනිදා වික්‍රම්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවුවා. පහුගිය සිදුවීම් නිසා මුළු රටම එක බලාගෙන හිටියා. එතනදි නිවේදකයා මුලින්ම ඇහුවා වික්‍රම් එත්තකම ආදාට අසාධාරණයක් කළාද කියලා. එතකොට වික්‍රම් කිව්වා ආදාට ආදරේ කරපු එක මගේ වැරද්දක් නම් ඔව් මම වැරද්දක් කළා. ඒක අහලා නිවේදකයා කිව්වා කාට හරි ආදරේ කරන එකයි බලහත්කාරකම් කරන එකයි අතර වෙනසක් තියෙනවා. මේක අහලා වික්‍රම් තරහින් කිව්වා බලහත්කාරකම් කියන්නේ මොකක්ද? මම කවදා හරි එයාගේ අතින් ඇල්ලුවද? එයාට නරක ඉංගියක් කළාද? නරක විදිහට අත තිබ්බද? ඔව්. එයා මට ආදරේ නෑ කියන එක මම පිළිගත්තේ නෑ කියන එක විතරයි ඇත්ත. මේ සම්මුඛ සාකච්ඡාව ආදායි එයාගේ පවුලයිත් බලාගෙන හිටියා. වික්‍රම්ගේ කතාව අහලා ආදාත් නිහඬ වුණා. මොකද වික්‍රම් කියපු දේවල් බොරු නෙවෙයි. මේ අතර වික්‍රම්ගේ කතාව අහලා නිවේදකයා කිව්වා ඔයා ඔයාගේ මුරණ්ඩුකම සාධාරණීකරණය කරන්න හදනවා. ඒක අහලා වික්‍රම් කිව්වා ඔයා මගේ ආදරය අවතක්සේරු කරනවා. මම හැමෝම ඉස්සරහා ප්‍රකාශ කරනවා අද ඉඳන් දසරා දවස වෙනකන් මම මගේ වියදමින් ජෝඩු 100ක් විවාහ කරලා දෙනවා. ඒත් එක මණ්ඩපයක් මටයි ආදාටයි වෙනුවෙන් හිස්ව තියෙනවා. මම බඳලා දෙන ජෝඩුවල ආශිර්වාදයෙන් මගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉටු වෙන්නත් පුළුවන්. ආදාගේ හිතේ තියෙන වෛරය ආදරයට හැරෙන්නත් පුළුවන්.
මුළු රටම වික්‍රම්ගේ කතාව අහලා සංවේදී වුණා. හැමෝම වික්‍රම්ට සහයෝගය දෙන්න පටන් ගත්තා. ඒත් එයාගේ තාත්තා මේකට කැමති වුණේ නෑ. එයා ඒ වෙලාවේ නගරෙන් පිට හිටියේ. වික්‍රම්ගේ සම්මුඛ සාකච්ඡාවේ දැක්ක ගමන් එයා මුම්බයි වලට ආවා. එයාව එකපාරටම දැකලා වික්‍රම් පුදුම වුණා. ඒත් එයාගේ තාත්තා ඒක ගණන් නොගෙන වික්‍රම්ගේ කම්බුලට පාරක් ගහලා කිව්වා, "ඔය 2.50 කෙල්ලෙක් නිසා ඔයා මගේ අවුරුදු ගානක හීන ඔක්කොම විනාශ කරනවා. මම ටිකෙන් ටික හදාගත්ත ගෞරවය, තත්ත්වය ඔක්කොම නැති කරනවා." එතකොට වික්‍රම් තාත්තට සහතික වෙලා කිව්වා එයා හැමදේම බලාගන්නම් කියලා. එයා තාත්තට බය වෙන්න එපා කියලත් ඒ එක්කම ආදා ගැන නරක වචනයක්වත් කියන්න එපා කියලත් අනතුරු ඇඟෙව්වා. මොකද එයා ඒ ගෙදර ලේලි වෙන්න ඉන්නේ. ගෙදර ලේලිලා ගෙදර ගෞරවය නිසා. පුතාගේ මේ මුරණ්ඩුකම දැකලා වික්‍රම්ගේ තාත්තට හොඳටම තරහ ගියා. එතකොට වික්‍රම් කිව්වා මේ මුරණ්ඩුකම මට ලැබුණේ ඔයාගෙන්මයි. ඔයා තමයි මට පොඩි කාලේ ඉඳන් ඉගැන්නුවේ කැමති දේ ලබා ගන්න ඕන, බැරි නම් ඒක ගිනි තියන්න ඕන කියලා. ඒත් ඔයාගේ පුතා දැන් කැමති වෙලා ඉන්න දේ එයාට ලබා ගන්න බැරි වුණොත් එයා එයාටම ගිනි තියාගනී. මේක කියලා වික්‍රම් එතනින් ගියා. එයාගේ පිස්සුව දැකලා තාත්තත් හොඳටම බය වුණා. පහුවෙනිදා වික්‍රම් සමූහ විවාහ උත්සවය සංවිධානය කරලා එයාම එතන වැඩ බලාගත්තා. ඒ අතරේ සුදු සාරියක් ඇඳගෙන ආදා එතනට ආවා. එයාව දැකලා වික්‍රමුයි සමන්තුයි දින්නම පුදුම වුණා. ආදා වික්‍රම් ඉස්සරහා හිටගෙන කිව්වා, "මම මෙච්චර කල් හිතුවේ නළුවන්ට වඩා හොඳට රඟපන්න කාටවත් බෑ කියලා. ඒත් දැන් පේනවා දේශපාලකයෝ අපිටත් වඩා හොඳට රඟපානවා කියලා. ඉතින් ඔයාගේ ඒ රඟපෑමට උත්තර දෙන්නයි මම ආවේ. ඔයාගේ බිරිඳ වෙනවට වඩා මම කැමතියි ඔයාගේ වැන්දමුව වෙන්න. මොකද මට නම් ඔයා මැරිලා ගොඩක් කල්. ඒ නිසා මම අද පාවහන් නැතුව කෝවිලට ගිහින් දේවියගෙන් ප්‍රාර්ථනා කරනවා මගේ ජීවිතේ මේ රාවණාව ඉක්මනටම විනාශ කරන්න කියලා." එයාගේ කතා වික්‍රම්ගේ හදවතට හීයක් වගේ ඇනුණා. ඒත් එයා හරිම සංසුන්ව ආදාට කිව්වා, "එහෙනම් යමු. මමත් ඔයත් එක්ක පාවහන් නැතුව කෝවිලට එන්නම්. අඩුම ගානේ ජීවිතේ ටික දුරක්වත් අපිට එකට යන්න පුරුවන් වෙයි." එයාගේ කතාවට ආදාට තරහ ගියත් ප්‍රතිචාර දැක්කුවේ නෑ. ඊට පස්සේ එයාලා දෙන්නම පාවහන් නැතුව කෝවිලට යන්න පිටත් වුණා. එයාලත් එක්ක පොලිසිය බොඩිගාඩ්ලා සහ ලොකු සෙනගකුත් ගියා. කෝවිලට ගිය ගමන්ම සෙනග අතරින් කෙනෙක් වික්‍රම්ට වීදුරු බෝතලයකින් ගැහුවා. වික්‍රම්ට මොකද වුණේ කියලා හිතාගන්න කලින් ඒ මනුස්සයා ආයෙත් පිහියකින් ඇන්නා. වික්‍රම්ට පාලනය නැති වෙලා ආදාගේ ඇඟ උඩට වැටෙන්න ගිහින් යන්තම් බේරුණා. ආදා මේ හැමදේම දැකලා හොඳටම බය වුණා. ඒ අතරේ ඒ ප්‍රහාරකයා ආයෙත් වික්‍රම්ට ගහන්න යද්දී සමන්ත් ගිහින් එයාව නැවතුවා. එයා ඒ මනුස්සයට හොඳටම ගැහුවා. මේවා දැකලා වටේ හිටපු මිනිස්සු බයෙන් දුවන්න පටන් ගත්තා. ඒ කලබලය නිසා ආදාට කරදරයක් නොවෙන්න වික්‍රම් එයාගේ අතින් අල්ලගෙන එතනින් අයින් කරන්න හැදුවා. ඒත් ආදා තරහින් එයාගේ අත ගසලා දාලා කෝවිල ඇතුළට ගියා. වික්‍රම එයා පස්සෙන් යද්දී කැඩිච්ච වීදුරු කෑල්ලකට එයාගේ කකුල කෙපුණා. ඒත් එයා වේදනාව ගණන් නොගෙන ආදා පස්සෙන් ගියා. ඊට පස්සේ එයා දේවිය ඉස්සරහට ගිහින් අත් දෙක එකතු කරලා ප්‍රාර්ථනා කළා දේවියේ ආදාගේ හිත ටිකක් මෘදු කරන්න කියලා. ඒත් ආදා ප්‍රාර්ථනා කළේ දේවිය වික්‍රම්ව මේ ලෝකෙන් අයින් කරන්න කියලා. ඊට පස්සේ එයා තරහින් වික්‍රම්ගෙන් ඇහුවා මගේ අත අල්ලන්න ඔයාට කොහෙන්ද හයියක් කියලා. එතකොට වික්‍රම් කිව්වා මම මෙච්චර කල් පෙන්නපු හැම හයියක්ම පෙන්නුවේ ඔයාගේ අත තදින් අල්ලගන්න විතරයි. මට ඔයාව අතාරින්න බෑ. ඒත් ආදා එයාගේ කිසිම කතාවක් ගණන් නොගෙන එයාව අපහාස කරලා එතනින් ගියා. ගෙදර ඇවිත් ආදා දැක්කා ගෝවින් මහත්මයයි ව්‍යාපාරික රහේජයි එයා එනකම් බලාගෙන ඉන්නවා. මේ ව්‍යාපාරිකයා එක්ක තමයි වික්‍රම්ගේ ප්‍රශ්නේ තිබුණේ. ඒක අපි කතාවේ මුලින්ම දැක්කා. ඉතින් එයාලා දැන් වික්‍රම් ගැන ආදාගේ හිතේ තියෙන වෛරය තමන්ගේ වාසියට පාවිච්චි කරන්න හැදුවා. ඒත් වාසනාවට ආදා එයාලගේ උගුලට අහු වුණේ නෑ. එයාලා ආදාට ඒත්තු ගන්වන්න හැදුවා ආදා එයාලට සහයෝගය දුන්නොත් එයාලා ආදාගේ කැමැත්ත ඉෂ්ට කරනවා. ඒ කියන්නේ වික්‍රම්ව මේ ලෝකෙන් අයින් කරනවා කියලා. එතකොට ආදා මුකුත් නොකිය කෙලින්ම වික්‍රම්ට කෝල් කළා. එයාගේ කෝල් එකෙන් වික්‍රම් පුදුම වුණත් සතුටුත් වුණා. එතකොට ආදා එයාට කිව්වා ඔයාගේ හිතවතුන් කීප දෙනෙක් මාව හම්බ වෙන්න ඇවිත්. එයාලට ඕන මම එයාලට සහයෝගය දෙනවට එයාලා මං වෙනුවෙන් ඔයාව ඉවරයක් කරයි. කතාව ඇහුණ ගමන් වික්‍රම්ට තේරුණා කවුද මේ වැඩේ කරන්න කියලා. ඒත් එයා ආදාගෙන ඇහුවා ඇයි එයාට කෝල් කරලා මේවා කියන්න කියලා.
එතකොට ආදා කිව්වා මම ඔයාට කෝල් කළේ දෙගොල්ලොන්ටම පැහැදිලි කරන්න. මම ඔයාට කොච්චර වෛර කරනවද කියනවනම් ඒ වෛරය මම කාත් එක්කවත් බෙදාගන්නෙත් නෑ. කතාව ඇහුන ගමන් රහේජට තේරුණා එයාගේ වැඩේ හරියන්නේ නෑ කියලා. ඒ නිසා එයාලා හිමින් සැරේ එතනින් ගියා. ඔෆිස් එකට ගිහින් එයාලා මේ ගැන කතා කර කර ඉද්දී එතනට වික්‍රම් ආවා. එයාව දැකලා පව් ගෝවින්ද නම් හොඳටම බය හිතුණා. වික්‍රම් එයාලට තර්ජනය කළා ඊළඟ පාර ආදාගේ කිට්ටුවටවත් ආවොත් ඒකේ ප්‍රතිවිපාක හරිම නරක වෙයි. මේක කියලා එයා යන්න හදද්දී රහේජ තරහින් කිව්වා මේක ඔයාගේ තාත්තගේ රාජධානියද කියලා. එතකොට වික්‍රම් කිව්වා නෑ මේ මගේ රාජධානිය කියලා එයා ගියා. පහුවෙනිදා ආදා ලේ දන් දීමේ කඳවුරක් සංවිධානය කරලා තිබුණා. වික්‍රමත් එතනට ලේ දෙන්න ආවා. ලේ දෙන එක පිනක් නිසා ආදාට යාව නවත්තන්න බැරි වුණා. ලේ දුන්නට පස්සේ වික්‍රම් කිව්වා මගේ ලේ වර්ගය හරිම දුර්ලභයි. මේක පරිස්සමෙන් තියාගන්න. කවදා හරි ඔයාගේ රසිකයෝ ඇත්තටම මාව මරන්න හැදුවොත් සමහර විට අන්තිම වතාවට බේරගන්න මේ ලේ ටික තියාගන්න. ආදා එතකොට තරහින් ලේ බෝතලේ බින්දලා දැම්මා. ඒක දැකලා හැමෝම පුදුම වුණත් වික්‍රම් මුකුත් කළේ නෑ. ඒ වෙනුවට එයා තවත් ලේ දෙන්න හැදුවා. එතකොට නර්ස් කිව්වා දිගටම මෙච්චර ලේ දුන්නොත් ඔයාට හානියක් වෙයි. ඒත් වික්‍රම් කිව්වා ඒකට කමක් නෑ. මොකද මම මගේ ශරීරයේ අන්තිම ලේ බිඳුවත් ආදා නමින් පුද කරලා තියෙන්නේ. ආදා එතකොට තරහින් එතනින් ගියා. ඒ රෑ වික්‍රම් සමන්ත එක්කගෙන රාම්ලීලා වැඩසටහනකට ගියා. යන අතරමඟ සමන්ත් කිව්වා මේ උත්සවයට යන්නේ මොකටද? හෙට දසරා නිසා කොහොමත් එළියට යන්න වෙනවා. මෙච්චර අවධානමක් අරගෙන දවස් 2ක් පිට එළියට යන්න ඕනෙද? එතකොට වික්‍රම් කිව්වා ආදරේ කියන්නේ සමහර විට ඒ වගේ දෙයක් වෙන්න ඇති. මිනිස්සු දැනදැනත් හිනාව වී විනාශය දිහාට යනවා. එයාගේ කතාව අහලා සමන්ත්ට ගොඩක් දුක හිතුණා. වික්‍රම් එයාගේ සහෝදරයෙක් වගේ. ඒ නිසා එයාගේ දුක සමන්ත්ට දරාගන්න බැරි වුණා. ආදාටත් ඒ උත්සවයට ආරාධනා කරලා තිබුණා. ඇත්තටම වික්‍රම් ඒ උත්සවයට යන්න මිච්චර ආස වුණේ ඒකයි. මුළු උත්සවය පුරාම ආදාගේ ඇස් තිබුණේ වේදිකාව දිහා. වික්‍රම් බලාගෙන හිටියේ එයා දිහා. ඒ අතරේ එක පාරටම වේදිකාවේ රඟපාමින් හිටපු නළුවෙක් වික්‍රම් දිහාට ඊතරයක් විද්දා. එයාත් ආදාගේ පිස්සු රසිකයෙක්. වාසනාවට ඊතලේ වික්‍රම්ගේ ඇඟේ නොවෙදී පුටුවේ ඇනුණා. මේව දැකලා සමන්ත් වික්‍රම් වෙතනින් ඇදගෙන ගියා. එයාගේ මිනිස්සු වේදිකාවෙන් ඒ ප්‍රහාරකයව අල්ලගත්තා. උත්සවයෙන් ගෙදර එන අතරමඟ මිනිස්සු කීප දෙනෙක් ආදාව පැහැරගත්තා. මේ අතරේ වික්‍රම්ගේ තාත්තා වික්‍රම්ට එයාලගේ ෆාම් හවුස් එකට කතා කළා. ගෙදර ඒ වෙලාවේ කවුරුත් හිටියේ නෑ. වික්‍රම්ගේ තාත්තා එයාට කිව්වා කාගේ හරි පස්සෙන් වලිගෙවනවන යන්නේට බල්ලන්ගේ වැඩ. සිංහයෝ කාගේවත් පස්සෙන් යන්නේ නෑ. කෙලින්ම දඩයම් කරනවා. වික්‍රම්ට එයා කියන දේ තේරුණේ නෑ. එතකොට එයාගේ තාත්තා කිව්වා කෙල්ල කාමරේ ඇතුලේ ඉන්නවා. කරන්න තියෙන දේ කරලා එයාව අතාරින්න. ඒත් අදින් පස්සේ මට ඒ කෙල්ලගේ නමවත් ඔයාගේ කටින් අහන්න ලැබෙන්න බෑ. ඒක අහලා වික්‍රම් පුදුම වුණා. එයාගේ තාත්තා ගියාට පස්සේ වික්‍රම් ආදා ඉස්සරහට ගියාම ආදා හිතුවේ වික්‍රම් තමයි එයාව පැහැරගත්තේ කියලා. ඒ නිසා එයා වික්‍රම්ට නරක වචන වලින් අපහාස කරලා ඇඟේ තිබුණු සලුවත් ගලවලා දැම්මා. මොකද එයා හිතුවේ අනිත් හැම පිරිමියෙක් වගේම වික්‍රම්ටත් ඕන එකම දේ ඒ කියන්නේ ශරීරය කියලා. එයාගේ කතාව අහලා වික්‍රම්ට ගොඩක් දුක හිපුණා ලැජ්ජත් හිතුණා. එයා බිම තිබුණු ආදාගේ සලුව අරගෙන ආයෙත් එයාට පොරවල කිව්වා මේ වැඩේ කළේ මම නෙවෙයි. මගේ තාත්තා තමයි ඔයාව ගෙනාවේ. එයා හිතුවා මේකෙන් හැමදේම විසඳෙයි කියලා. ඒත් මම දන්නවා මම මොනව කළත් ඔයා කවදාවත් මට ආදරය කරන්නේ නෑ කියලා. ඒ නිසා මමම ඔයාව ගෙදරට ගිහින් දාන්නම්. මේක කියලා එයා ආදාව අරගෙන එයාගේ ගෙදරට ගියා. මුළු පාර පුරාම ආදා එක පාරක්වත් වික්‍රම් දිහා බැලුවේ නෑ. එයාගේ ඒ රළු හැසිරීම වික්‍රම්ගේ හදවත කෑලි කෑලිවලට කෙඩුවා. ඒත් එයා හැමදේම දරාගත්තා. පහුවෙනිදා දසරා දවස. ඒ කියන්නේ ආදාගේ කොන්දේසිය අන්තිම දවස. වික්‍රම් තනියම මේ ගැන හිතා හිටියා. එතකොට සමන්ත් ඇවිත් ඇහුවා එයා මොනවද කල්පනා කරන්න කියලා. එතකොට වික්‍රම් කිව්වා අද තමයි අන්තිම දවස. අද මට ආදාව කැමති කරගන්න බැරි වුණොත් සමහර විට කවදාවත් බැරි වෙයි. ඒක අහලා සමන්ත් කිව්වා ඔයා හැම විදිහකින්ම උත්සාහ කළා. මීට වඩා මොනවද කරන්න තියෙන්නේ? වික්‍රම්ට එතකොට යාගේ තාත්තගේ කතාවක් මතක් වුණා. දවසක් එයාගේ තාත්තා යාගේ කියලා තිබුණා ඔයාගේ වාසනාවට අම්මගේ පෙම්වතියගේ දෙන්නගෙම ආදරේ නෑ කියලා. වික්‍රම්ට දුක හිතුණා. එයාගේ තාත්තා ඇත්ත කිව්වද කියලා. එයාට අම්මගේ ආදරේවත් එයා ආදරේ කරපු කෙනාගේ ආදරේවත් ලැබුණේ නෑ. එතකොට සමන්ත් කිව්වා
මම ඔයාගේ තාත්තට ගොඩක් ගරු කරනවා. ඒත් අද එක දෙයක් කියන්නම ඕන. ඔයාගේ තාත්තා හැම තිස්සෙම ඔයාට දොස් කිව්වා ඔයා ඔයාගේ අම්මව මැරුවා කියලා. ඒත් නෑ. ඔයාගේ අම්මගේ මරණයට ඔයාගේ කිසිම වරදක් නෑ. ඔයාගේ තාත්තා ඔයාට බොරු කිව්වේ. එතකොට එයාට හැමදාම ඔයාට අන කරන්න පුරුවන්. ඇත්ත කතාව නම් ඔයා ඉපදෙද්දී ඩොක්ටර් දෙන්නගෙන් එක්කෙනෙක් බේරගන්න කිව්වම ඔයාගේ අම්මා ඔයාව තෝරගත්තා. ඒ කියන්නේ එයා ඔයාට ගොඩක් ආදරය කළා. මේක අහලා වික්‍රම් ගොඩක් සංවේදී වුණා. එකපාරටම එයා කිව්වා මට තේරුණා මම දැන් මොනවද කරන්න ඕන කියලා. මේක කියලා එයා කෙලින්ම ආදාගේ ගෙදර ගියා. එතනට ගිහින් හැමෝම ඉස්සරහා ආදාට කිව්වා මම අද වෙනකන් කාටවත් නොකියපු දෙයක් ඔයාට කියන්නේ. මට සමාවෙන්න ආදා. මම ඔයාගේ ආදරේ ලබා ගන්න. ඔයාටයි ඔයාගේ පවුලටයි ගොඩක් වද දුන්නා. ඇත්තටම මගේ තාත්තා තමයි මට ඉගැන්නුවේ බලයයි මුරණ්ඩුකමයි තියෙනවා නම් හැමදේම ලබා ගන්න පුරුවන් කියලා. ඒත් දැන් මට තේරෙනවා බලයෙන් කවදාවත් ආදරේ ලබා ගන්න බෑ කියලා. ඒ නිසා මම ඔයාට ආයේ කවදාවත් බල කරන්නේ නෑ. මම ඔයාට කොච්චර ආදරේ කළාද කියනවනම් ඔයා මට ආදරේ නෑ කියන එක පිළිගන්න අමාරු වුණා. පුළුවන් නම් මට සමාව දෙන්න. අද ඉඳන් මම බලයයි ඔයයි දෙන්න පස්සෙම දුවන එක නවත්තනවා. මොකද මට තේරුණා හිත විතරක් ගැලපුණාට මදි දෛවයත් ගැලපෙන්න ඕන කියලා. මෙතන හිතයි දෛවයයි දෙකම ගැලපෙන්නේ නෑ. මම දන්නවා මේ ජීවිතේ ඔයා මට ආදරේ කරන්නේ නෑ කියලා. ඒත් මැරෙන්න කලින් මට එක පාරක් දැනගන්න ඕන. ඔයා මට සමාව දුන්නා කියලා. මම අද හවස දසරා උත්සවයට යනවා. සමහර විට ඒක මගේ ජීවිතයේ අන්තිම දසරා උත්සවය වෙයි. ඒ නිසා මම කැමති ඔයාත් එතනට එනවනම්. මේක කියලා වික්‍රම් මෙතනින් ගියා. ආදා කඳුළු පිරුණු ඇස්වලින් එයා යන දිහා බලාගෙන හිටියා. අද එයා වික්‍රම්ව අලුතින් අඳුනගත්තා වගේ. ඒ අතරේ වික්‍රම්ගේ තාත්තා සමන්ත කෝල් කරලා කිව්වා ඒ කෙල්ල අද හවස ඇත්තටම උත්සවයට ආවොත් එයාව මරලා දාන්න. ඒක වෙන්න ඕන වික්‍රම්ම මරන්න ආපු කෙනෙක් අතින් අත්වැරදීමකින් ආදා මැරුණා වගේ පේන්න. සමන්තට මේ වැඩේ කරන්න හිතුනේ නැතත් ලොක්කගේ කීම අහක දාන්නත් බෑ. ඒ නිසා හවස දසරා උත්සවයට ආදා වික්‍රම්ව හම්බ වෙන්න ආවම සමන්ත හැංගිලා ඉඳන් එයාට වෙඩි තිබ්බා. වාසනාවට පළවෙනි වෙඩිල්ල වැරදුනා. ඒත් වික්‍රම්ට තේරුණා කවුරු හරි ආදාට ඉලක්ක කරනවා කියලා. ආදාට එල්ල කරපු දෙවෙනි වෙඩිල්ල වැදුනේ වික්‍රම්ගේ පපුවට. එක මොහොතකින් වික්‍රම් මරණය තුරුලට ගියා. එයාගේ මේ තත්ත්වය දැකලා එයාගේ තාත්තයි සමන්තුයි අනිත් හැමෝම අඬන්න පටන් ගත්තා. ආදාටත් අද එයාගේ කඳුළු නවත්ත ගන්න බැරි වුණා. එයාත් මහා හයියෙන් අඬන්න පටන් ගත්තා. මෙච්චර කල් ගිහින් එයා ඇත්තටම වික්‍රම්ට ආදරය කරන්න පටන් ගන්න තිබුණා. ඒත් දුක කියන්නේ එයා ගොඩක් පරක්කු වෙලා. ජීවිතේ අන්තිම මොහොතේ වික්‍රම් ආදාගෙන් ඇහුවා එයා වික්‍රම්ට සමාව දුන්නද කියලා. ආදා අඬා කිව්වා මම ඔයාට සමාව දුන්නා. ඒක ඇහුණ ගමන් වික්‍රම් අන්තිම හුස්ම හිලුවා. මෙතනින් මේ දුක්බර ආදරණීය කතාව ඉවර වෙනවා. ආදරේ කියන දේ මුරණ්ඩුකමක් වුණාම ඒකේ අවසානය හරිම භයානකයි කියන එක ඇත්ත. ඒත් ඒ මුරණ්ඩුකම ඇතුලේ කොයිතරම් ආදරයක් තියෙනවද කියන එකත් අපි හිතලා බලන්න ඕන. නැත්තම් අපේ සම්බන්ධතාවයලටත් වික්‍රම්ටයි ආදාටයි වුණු දේම තමයි. ඉතින් මේ කතාව ඔයාලට කොහොමද දැනුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම channel එකට අලුත් නම් subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අද කතාවත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට like කරලා share කරන්න. එහෙනම් අදට සමුගන්නවා නැවතත් හමුවෙමු අලුත්ම ෆිල්ම් එකකින්. ස්තුතියි.